හින්දි නිලියකටත් වැඩිය ලස්සන ඉතාම සරාගී ඉතාම දක්ෂ නිලියක් තමයි දුෂේණ මියුරංගි කියන්නේ. මිනිස්සු අතර ගොඩාක් ජනප්‍රිය වෙලා තියෙන ටෙලි නාට්‍ය කිහිපයකම දුෂේණ මියුරංගි ප්‍රධාන චරිත රංගපානවා. කොහොම වුණත් මායාවී කියන ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතෙන් දුෂේණ මියුරංගි ඉවත් කරාද නැත්නම් ඉවත් වුණාද කියන එක සාමාන්‍ය ජනතාවට තියෙන ලොකු ප්‍රශ්නයක්. ඒකට හේතුව තමයි මේ කතාවේදී ෂූටිං වල දවස් දෙකක අසනීප තත්ත්වයක් නිසා නිවාඩු එල්ලුවාම නිවාඩු දෙන්න බැහැ කියපු නිසා දුෂේණි කතාවෙන් අයින් වුණා කියලා දුෂේණි දාලා තිබුණු Facebook post එක. කොහොම වුණත් මේකට උත්තරයක් විදිහට කතාවේ අධ්‍යක්ෂකවරයා ලොකු විස්තරයක් කියලා තිබුණා. ඒ තමයි දුෂේණ මියුරංගේ කතාවෙන් අයින් කරන්න සිද්ධ වුණේ මීට පෙර 31 වතාවක්ම රූගත කිරීම වලට දුෂේණ මියුරංගේ පැමිණලා ඇති වුණු ප්‍රශ්න කියලයි. ඒකට හේතුව විදිහට සඳහන් කරන්නේ දුෂේණිගේ රංගපෑමට දුෂේණිගේ පෙම්වතාගෙන් තියෙන බාධක. අපි හැමෝම දන්නවා වගේ දුෂේණිගේ පෙම්වතා කියන්නේ ඉතාමත්ම නපුරු චරිතයක්. ෆේස්ට් ඉන්න හැමෝම කියන කතාවක් තමයි දුෂේණිගේ මේ පෙම්වතා නිසා අතිදක්ෂ රංගන ශිල්පිනියක් වෙන දුෂේණිට ඉදිරි ගමනක් නැහැ කියන එක. කොහොම වුණත් මායාවී ටෙලි නාට්‍යයේ අනිත් ටෙලි නාට්‍යවල වගේම රූගත කිරීම වලට ගියාම දුෂේණිට පෙම්වතාත් එක්ක දුරකථන ඇමතුමේ රැඳී සිටින්න වෙනවලු. ඒ වගේම ටෙලි නාට්‍යයේ පෙම්වතාගේ චරිතයට රංගපාන නළුවාගේ අතකින් අත අල්ලන සෙන් රංගපාන්න එපා කියලා පෙම්වතා කෑ ගහනවලු. ගොඩාක් කලාට මේ දුරකථන ඇමතුම් ඉවර වෙන්නේ දුෂේණි සහ පෙම්වතාගේ වහින්බස් වීම නිසාලු. ඉතින් රූගත කිරීම බොහෝ ප්‍රමාණයකදී නවත්තන්න වෙලා තියෙනවා වගේම දුෂේණිට රූගත කිරීම නවත්තලා කලින් යන්න ඕමනා වෙලා තියෙනවලු. මෙහෙම 31 පාරක් දේවල් සිද්ධ වුණ නිසා දුෂේණිව කතාවෙන් අයින් කරන්න සිද්ධ වුණා කියලා තමයි අධ්‍යක්ෂකවරයා කියන්නේ. කොහොම වුණත් දුෂේණි තමන්ගේ පෙම්වතාට බයේ ඉන්න පෙම්වතියක් කියලා නම් හැමෝම දන්නවා. ඒ ගැන තව විස්තරයක් තව වීඩියෝ එකකින් අරන් එන්න. ඒක බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න.